ඉල්ලීම් රාශියක් අපිට ලැබිලා තියෙනවා සදාම් සරණ භාවනා වැඩසටහන් නැවත ආරම්භ කරන්න කියලා. ප්‍රථමයෙන්ම අපි සරල භාවනාවකින් අපි වැඩ කටයුතු ආරම්භ කරමු. ආනාපාන සති භාවනාව. ගොඩක් දිනක ආනාපාන සති භාවනාව වරද්ද ගන්න තැන් තියෙනවා. පළවෙනි එකෙන් තමයි ඍජුව සමබරව වාඩි වෙන්න ඕන. ඍජුව සමබරව. පිට හේතු කරගන්න ඕන. පිටියකට හරි පුටුවකට හරි කමන්නේ. අනිවාර්යයෙන්ම ගහකට හරි කමන්න හේතු කරගන්න ඕන. තුන්වෙනි එක තමයි කකුල් ළඟට අරගන්න ඕන. දෙපා හරස් කරගෙන වාඩි වෙනවා නම් වැඩි හොඳයි. හතරවෙනි එක තමයි ආනාපාන සති භාවනාවේදී ඇස් අරගෙන තමයි භාවනාව පටන් ගන්න ඕන. නියමාකාර විදියට ඉක්මන් දියුණුවක් ලබා ගන්න නම් ඇස් අරගෙන වාඩි වෙලා මුකුත් හිතන්නේ නැතුව මොහොතක් ඉඳලා ඉස්සරහා බලා ගන්න. දුර පේන තැනක් වෙන්න ඕන. කොහොම ඉස්සරහා බලාගෙන ඉන්න. ඉස්සරහා බලාගෙන ටිකක් වෙන ඉන්නකම් හුස්මට හිත යොමු කරන්න එපා. ඊට පස්සේ කොහොම ඉඳලා ඇඟ ඇතුලේ හෘද වස්තු ගාව හිත පිහිටවලා හුස්මට හිත යොමු කරන්න. මොන හරි හිත පිටට යාමක් වෙන්නේ නැහැ මෙතන. හේතුව S2 අරගෙන ඉන්න නිසා. ඒ නිසා S2 අරන් ඉන්න නිසා ඒ S2 අරපු එල්ලෙට හරි හුස්මට තමයි හිත යන්නේ. නිසා මාරුවෙන් මාරුවට හුස්මටයි අර S2 අරගත් තැනටයි හිත යනවා. ඊට පස්සේ එක්තරා මොහොතකදී අපිට දැනෙනවා හුස්මටම හිත බැඳිලා ගියා කියලා. ඒ බැඳිලා ගිය මොහොතේදී ඇස් පියා ගන්න. මේ මොහොතේදී ඇස් පියාගත්තම අපිට තේරෙනවා අඩුව ගානේ ඇඟිල්ලක්වත් හොල්ලන්න බෑ කියලා. ඒ කියන්නේ ඒකාග්‍රතාව ඇවිල්ලා කියලා. ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය විදිය තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රථම ධානය පුළුවන් තරම් හුරු කරන්න ඕන. යම් විදිහකින් ධාන වීතිය බිඳලා ගියොත් නැවත අස්සරලා අභ්‍යාසයට යන්න. ආපහු ස්පියා ගන්න. කොහොම ගිහිල්ලා එක්තරා මොහොතක් එනවා කැමැත්තෙන් හිත යෙදුවේ නැත තිබේම සමාධිය ආරක්ෂා තියෙන මොහොත. ඒක විතර්ක විචාර නැති පීති සුඛ ඒකාග්‍රතාව තියෙන ද්විතීය ධානය. ඒ ද්විතීය ධානයේ තියෙන ඒ පොපියන ප්‍රීතිය ක්‍රමෙන් අවසන් වෙන්න ආරින්න. ඒ තියෙන්නේ ත්‍රිතීය ධානය 3. තෘතීය ධානය ගොඩාක් කල් පුහුණු කරන්න ඕන. එහෙනම් පුහුණු කරලා ඉවර වෙලා එක්තරා මොහොතකදී හිමීට හුස්ම අරගෙන ඒක ප්‍රතිස්ථාන කරන්න මම 4 වෙනි ධානයට යනවා කියලා කළා අර අභ්‍යාසම කරන්න. ඒ කරාම එකපාරටම හුස්ම ලොක් වෙනවා. ලොක් වෙලා හුස්ම පල්ලෙහාට වැටෙන්නේ ඇතුළට ගිහිලා නැවතිලා තමයි 4 වෙනි ධානය යන්නේ. ඒකයි වැදගත්ම කරුණ. ওই විදිහට ඊටම පහසුවෙන් ධාන 4ට එන්න පුළුවන්. ගොඩක් අය මේ වරද්ද ගන්න තැන් ටිකක් කිව්වේ මතක තියාගන්න. කන්දරි වෙන්න ඕන. ඊට පස්සේ කාය සහැල්ලු වෙන්න ඕන. ඒ වගේම ඇස් අරගෙන දුර බලාගෙන ඉන්න ඕන. ඊට පස්සේ සමාධියත් එක්ක තමයි ඇස් පියා ගන්න ඕන. කල්ලම් බලන්න ඒක ඊටම පහසුයි.